හරිද? අපි ඊළඟට මේක බලමු notes ටික. දෛවයෝගින් කියන සින්දුව ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක අපි ගහන්න යන්නේ. ඉතින් ඒක තියෙන්නේ G major එකේ. G major කියන ස්කේල් එකේ තමයි. ඒකට තියෙන ස්වර වෙන්නේ C D E F sharp G A B. ඔය තමයි තියෙන notes ටික. එතකොට අපි මේක පටන් ගන්නේ octave high. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් දැන් මේක පටන් ගන්න note එක තමයි D D E C C D B B C A A B G G A G F D F F sharp G F sharp E C E G B B C C C B C C D B B C A A B G G F F E D C. ඔම යන්නේ. එතකොට ඔක දැන් අර ඒකේ තියෙන අර ලිගාඩෝ ටෙක්නික් එකත් එක්ක ප්ලේ කරනවා නම් අපිට එහෙම ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව බිගිනින් එකකදී ඒ කියන්නේ as a beginner ප්ලේ කරනවා නම් අපිට මේ කියන එක එහෙම ගහන්නේ නැතුව ඕනනම් C C D B B D D E C C D B B C A A G A A B G G G F sharp G F sharp. ඊට පස්සේ C C D B B C A A B G G G F F E D A B C. ගන්න පුළුවන්. ඉතින් හැබැයි අපි එහෙමත් නැත්තම් මේ C එක D එක ඒ කියන්නේ ලිගාඩෝ නෝට් එක ටච් කරන්නේ නැතුව අපිට පුළුවන් ඕක අපි ස්ටාර්ට් පොයින්ට් එකක් දෙන්න. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් නේ මේ කියන්නේ දැන් මේක අර හැඩතල වලට පස්සේ එන්න අපි මූලික ස්ට්‍රක්චර් එක හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා බිගිනර් කෙනෙක් විදිහට එහෙම පටන් ගන්න.